වේගය හා කාර්යක්ෂමතාවය ඉහළින්ම තියෙන යන්ත්‍ර සූත්‍ර වලටත් අභියෝග කරන්න පුළුවන් වෙන්නේ ඒ දේවල් හදපු මිනිසාටම තමයි. මෙයා අමුතු ආම්පන්න දෙකකුත් තියාගෙන මේ ඉන්නේ කපන වැඩකට. දන්නවද මොනවද කපන්නේ කියලා? මේ තියෙන්නේ පීට්සා. හරිම රස කෑමක් තමයි පීට්සා කියන්නේ. කොහොමද මේ වෙලාවේ පීට්සා එකක් කකා පුදුමහත බලන්න තිබුණා නම්? හරි කමක් නැහැ. කටින් බැරි නම් ඇස් වලින් හරි පීට්සා කන්නකෝ. ඊට කලින් පීට්සා කපාගෙන ඉන්න එපා. ඒ කැපිල්ලත් වෙනම කලාවක්. හරි සමාන කෑලි 8ක් එන විදිහට කපන්න මෙයාලා හරිම දක්ෂයෝ. වෙනවද කපන කැපිල්ල විතරක්. ඔන්න බලා ගන්නකෝ පීට්සා කපන මිනිස් යන්ත්‍රේ. මේක මෙයාලගේ රස්සාවේ කොටසක්. ඒ කොටස එයාලා බොහොම ආසාවෙන් කරන නිසා මේ කැපිල්ල මේ තරම් ඉක්මනින් කරගන්න පුළුවන් වුණා. හොඳයි දැන් මන් ළඟ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ජනාධිපති ඔබාමාට කඩ යන්නේ කවුද? දෙවෙනි ප්‍රශ්නේ තමයි දවල මන්දිරයට වට්ටක්ක ගෙනියන්නේ කවුද? වට්ටක්ක ගෙඩි ටිකක් අතේ තියාගෙන ඉන්න මේ මහත්තයා මුළු ලෝකෙම හරිම ප්‍රසිද්ධයි. පිටිපස්ස හැරිලා ඉන්න නිසා අඳුර ගන්න අමාරුයි නේද? ඔහොම ඉන්නකෝ. දැන්වත් බලන්න අඳුරනවද කියලා. ඔබ මා හොඳින් දන්නා ඔබාමා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා තමයි මේ. ඒත් එයා මොකද මේ වට්ටක්ක ගන්න ඇවිල්ලා? පේනවද? වට්ටක්ක අරන් තියෙන ගොඩ. දානයක්වත් දෙනවද දන්නේ නැහැ නේද වයිට් හවුස් එකේ? නෑ. වට්ටක්ක වලින් හැලෝවීන් සමරන්නයි යන්නේ. මේක ගිය අවුරුද්දේ සිද්ධ වෙච්ච දෙයක්. පළතුරු එහෙමත් තෝරලා බේරලා තමයි ගන්න. සාමාන්‍යයෙන් අපිට රාජ්‍ය නායකයෙකුගේ මේ වගේ දර්ශන දකින්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. එහෙම කලාතුරකින් දකින්න ලැබෙන දේවල් බලන්න හොඳම තැන පුදුම හත තමයි. ඔබාමා මහත්තයා කියන විදියට ජනාධිපති ආර්යාව. ඒ කියන්නේ මිෂෙල් ඔබාමා මහත්මිය කියන දේවල් තමයිලු ජනාධිපතිතුමා කරන්නේ. ජනාධිපති කියලා වෙනසක් නැහැ. අනිත් අය වගේම ගනුදෙනු කරලා පිටත් වෙනවා. වට්ටක්ක කරත්තෙත් එයාම ඇදගෙන යනවා. පවුනේ. දැන් අපිට හිතන්න තියෙන්නේ ජනාධිපති ඔබාමාත් වට්ටක්ක ගෙදර ගෙනිච්චේ මේ වැඩේටද කියලා. ඇමරිකාවේ කැලිෆෝනියා වල හාෆ් මූන් බේ කියන නගරය වට්ටක්ක වෙනුවෙන්ම තියෙන නගරයක්. එහෙම කියන්නේ මේ නගරයට වට්ටක්ක අගනගරය කියලාත් කියන නිසායි. එක විදිහේ පාට වට්ටක්ක වර්ග ගොඩයි. මේ නගරේ හැම අවුරුද්දකම වගේ වට්ටක්ක සැනකෙළියක් පැවැත්වෙනවා. ලොකුම වට්ටක්ක ගෙඩියත් එදාට දැක ගන්න පුළුවන්. රාත්තල් 1535ක් බර මේ වට්ටක්ක ගෙඩිය තමයි ඒ අවුරුද්දේ ලොකුම වට්ටක්ක ගෙඩිය. මේ දේවල් බලන්න බොහොම විශාල සෙනගක් හැම අවුරුද්දකම එනවා. 2011 අවුරුද්දේ තිබ්බේ 41 වෙනි වතාවටයි මේ සැනකෙළිය. මේ උත්සවයට විවිධාකාරයේ නැටුම්, ගැයුම්, වැයුම්, තරඟ, වට්ටක්ක වලින් කළ මූර්ති වගේම පෙරහැරකුත් ඇතුළත්. අන්තිමට සංගීත සංදර්ශනයකුත් තියෙනවා. වට්ටක්ක වලින් හදපු කෑම බීමත් මෙහි ඕන තරම් තියෙනවා. වට්ටක්ක අගනගරයට ගිහින් වට්ටක්ක වලින් වටේ යන්නේ නැතුව සතුටු වෙන්න පුළුවන්. දෙපයින් හිටගෙන ජීවත් වෙන්න තනි රෝදෙන් හිටගෙන රඟුම් රඟන්නෙකුගේ දස්කම්. අංක එක පිටේ ගහගත්තු මේ හාදයා මොකක්ද මේ කරන්න හදන්නේ? දුවන්න වගේ. වටේන අයත් බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මෙන්න දුවනවා. කොහෙද මේ නගින්නේ? රෝද 3ක් උඩට තමයි නගින්න යන්නේ. හොඳ සීට් එකකුත් උඩ තියෙනවා. හරි ඉඳගත්තා. දැන් බැලන්ස් කරගන්න එක තමයි කරන්න ඕන. මෙයා කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ නේද? උදව්වටත් කෙනෙක් ඉන්නවා. එයා අතෑරපු ගමන් මෙයා බිම තමයි. එහෙමද හිතන්නේ?
ඔන්න බලන්න දැන් උදව්වට හිටි කෙනා ගියා. එයා තනියම රෝද 3න් යන හැටි බලමුකෝ. එනං ලේසි නෑ. හරිම අමාරු වැඩක්. වැටුණා. එහෙම කියලා වැඩේ අතාරින්නෙත් නෑ. ඔන්න බලා ගන්නකෝ ආයෙත් උඩට. දැන් මොකද මේ? හරිෂෝ. මොකද වතුර තිබාද? වතුර වීදුරුව ගන්නත් අමාරුයි තමයි. ඒත් දැන් හරි. වතුර බීලා තට්ටේ තියදාගෙන හොඳ සෙල්ලමක් දාන්න වගේ හදන්න. නියමයි. මාර බැලන්ස් කිරිල්ලක්. නියම වැඩකාරී. හැඩකාර අය වෙනුවෙන් පුදුම හත හැමදාම විවෘතයි. පුදුම හත